Hello everyone, welcome back to Sampath Kaluarachi YouTube channel. Today I am going to teach you how to use seem to be. අදම ඔබට උගන්වන්න සූදානම් වන්නේ seem to be කියන pattern එක නිවැරදිව use කරන ආකාරය. එදිනෙදා ඉංග්‍රීසියෙන් කතා කරනකොට මේ seem to be අපි නිතරම use කරනවා. අපි නිතරම භාවිත කරනවා. මේක භාවිත කරන ආකාරය නිවැරදි ක්‍රමය ඔබ දැනගන්න ඕන. අපි සිංහලෙන් අදහස් කියනෝනේ මෙන්න මෙහෙම ඔහුට තරහ ගිහිල්ලා වගේ පේන්නේ. දැන් කාගේ හරි මූණක් දිහා බලපුවාම හැසිරෙන විදිහ දිහා බලපුවාම අපි කියනවනේ එයාට තරහ ගිහිල්ලා වගේ පේන්නේ. තව එකක් ගත්තොත් දැන් ගෑනු ළමයෙක්ගේ මූණක් දිහා බලපුවාම අපිට කියන්න පුළුවන් අර ගෑනු ළමයා අහිංසකයි වගේ පේන්නේ. නේ අපි එහෙම කියනවා නේද? අර ගෑනු ළමයා අහිංසකයි වගේ පේන්නේ. දැන් අර ගෑනු ළමයා අහිංසකයි කියලා කොහොමද කියන්නේ? අහිංසකයි කියන්න ගන්න ඇඩ්ජෙක්ටිව් එක තමයි innocent. අහිංසකයි innocent. That girl is innocent. අර ගෑනු ළමයා අහිංසකයි. ඒ කියන්නේ අපි දන්නවා ඒ ගෑනු ළමයා අහිංසකයි කියලා. right? අපි දන්න ගෑනු ළමයි. ඒ ගෑනු ළමයා අහිංසකයි. That girl is innocent. දැන් මෙතන කියන්නේ අර ගෑනු ළමයා අහිංසකයි වගේ පේන්නේ. දැන් පේන විදිහට ඒ ගෑනු ළමයා අහිංසකයි. අන්න එවැනි අදහස් කියනකොට අපි seem to be කියන මේ pattern එක use කරනවා. අපි මෙහෙම කියනවානේ මේ මිනිස්සු දුප්පත් වගේ පේන්නේ. ඇඳගෙන ඉන්න ඇඳුම් දිහා බලපුවාම හැසිරෙන විදිහ දිහා බලපුවාම නේද? අපි කියනවා මේ මිනිස්සු දුප්පත් වගේ පේන්නේ. අන්න එතකොට අපි මොකද්ද ගන්න pattern එක? seem to be ගන්නවා. බලන්න මේ structure එක දිහා. පළමුව subject. subject බහුවචන නම් seem to be. මතක තියාගන්න subject ඒක වචන නම් seem ට පස්සේ s අකුරක් දානවා. seems to be වෙන්න ඕන. ඒක අමතක කරන්න එපා. ගොඩක් අයට seems to be කියන්න අමතක වෙනවා. right? එතකොට he she it නිමල් කමල් this girl that girl එක අපි ගන්නේ seems to be. හොඳට කටට හුරු කරගන්න seems to be. seems to be. right? B ට පස්සේ to be ට පස්සේ අපේ අදාළ adjective එක තියෙනවා. නාම විශේෂණ පදය භාවිත කරනවා. හොඳයි. අපි වාක්‍ය කීපයක් ගමු. අර ගෑනු ළමයා අහිංසකයි වගේ පේන්නේ. දැන් මං ඉස්සෙල්ලා කීවා අහිංසකයි කියන්න ගන්න adjective එක. මොකක්ද? innocent. මතකයි නේද? innocent. අහිංසකයි. අර ගෑනු ළමයා that girl seem to be the seems to be the. that girl ඒක වචන නිසා seems to be. that girl seems to be innocent. අර ගෑනු ළමයා අහිංසකයි වගේ පේන්නේ. that girl seems to be innocent. පැහැදිලි නේද? right. එවැනි අදහස් අපි seem to be භාවිත කරලා තමා කියන්නේ. ඊගාව එක මේ මිනිස්සු දුප්පත් වගේ පේන්නේ. මේ මිනිස්සු දුප්පත් වගේ පේන්නේ. දුප්පත් කියන්න ගන්න ඇඩ්ජෙක්ටිව් එක නොයසේ නම් නාම විශේෂණ පදය තමා poor. ඔබ දන්නවා ඒ නාම විශේෂණ පදය. poor දුප්පත්. පොහොසත් කියන්න අපි ගන්නේ rich නේ නේද? rich පොහොසත්, poor දුප්පත්. මේ මිනිස්සු these people වැරදිලා ආවත් ඔබ peoples එහෙම කරන්න එපා. peoples කියන්නේ people මිනිස්සු. these people seem to be the seems to be the. ඔන්න ඔතන අවබෝධයෙන් කරන්න ඕන වැඩක්. right? these people බහුවචන නිසා මේ මිනිස්සු බහුවචන නිසා plural නිසා අපි seem to be ගන්නේ. seem to be. these people seem to be poor. these people seem to be poor. මේ මිනිස්සු දුප්පත් වගේ පේන්නේ. these people seem to be poor. පැහැදිලි නේද? දැන් මේ මිනිස්සු දුප්පත් කියලා කොහොමද කියන්නේ? these people are poor. අපි දන්නවා මේ මිනිස්සු දුප්පත් කියලා. දන්න මිනිස්සු ටික these people are poor. මේ මිනිස්සු දුප්පත්. එහෙම නෙවෙයි. මේ මිනිස්සු දුප්පත් වගේ පේන්නේ. අපි හරියටම දන්නේ නැහැ දුප්පත්ද නැද්ද කියලා. නමුත් පේන විදිහට නේද? ඉන්න විදිහට ඇඳුම් ඇඳන් ඉන්න විදිහට කන බොන හැටියට හැසිරෙන විදිහට අපිට පේන්නේ දුප්පත් වගේ.
These people seem to be poor. පැහැදිලි නේද? හොඳයි. අපි තව එකක් ගමු. ඔහු තරහින් ඉන්නවා වගේ පේන්නේ. ඔහු තරහෙන් ඉන්නවා වගේ නැත්නම් තරහ ගිහිල්ලා වගේ පේන්නේ. ඉන්න විදිහට මූණ බලපුවාම පේන්නේ තරහින් ඉන්නවා වගේ. කොහොමද කියන්නේ? ඔහු ඊට පස්සේ seems to be angry. He seems to be angry. ඔහුට තරහ ගිහිල්ලා වගේ පේන්නේ. ඔහුට තරහ ගිහිල්ලා වගේ පේන්නේ. He seems to be angry. ඔහුට තරහ ගිහිල්ලා වගේ පේන්නේ. අපි එවැනි අදහස් කියනකොට ගන්නේ seem to be වගේ පේන්නේ. තරහ ගිහිල්ලා වගේ. එවැනි අදහස් කියනකොට හොඳයි. මේ සමගම ඔබට මතක් කරන්නට කැමති සතියට දින 2ක් උගන්වන අපගේ ත්‍රෛමාසික ප්‍රායෝගික ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාවට ඔබ සම්බන්ධ වෙන්න කැමති නම් ඔබට පුළුවන් තිරේ දිස්වන මෙන්න මේ නම්බර් එකට 071 47 22 516ට ඔබේ නම WhatsApp කරලා තොරතුරු ලබා ගන්න. කිසිදු වයස් භේදයක් නැහැ. ඉංග්‍රීසි ඉගෙන ගන්න කැමති ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. Zoom හරහා ඔන්ලයින් කරන්නේ ලංකාවේ විතරක් නෙවෙයි ඔයා ලෝකේ කොතනක හිටියත් මේ ක්ලාස් එකට ජොයින් වෙලා ඉංග්‍රීසි දැනුම වගේම ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවත් වර්ධනය කර ගැනීමේ හැකියාව තියෙනවා. හොඳයි. අපි තව උදාහරණයකට යමු. මේ ළමයි මුරණ්ඩුයි වගේ පේන්නේ. මේ ළමයි මුරණ්ඩුයි වගේ ඇට්ටරයි වගේ පේන්නේ. මේ ළමයි these children children's කරන්න එපා. child ළමයා children ළමයි. these children මේ ළමයි. ඔයා දන්නවද මුරණ්ඩුයි කියන්න, ඇට්ටරයි කියන්න, හිතුවක්කාරයි කියන්න ගන්න ඇජෙක්ටිව් එක. ඒ තමයි stubborn. stubborn මුරණ්ඩුයි. මේ ළමයි මුරණ්ඩුයි වගේ පේන්නේ. These children seem to be stubborn. These children seem to be stubborn. මේ ළමයි හිතුවක්කාරයි වගේ පේන්නේ. මුරණ්ඩුයි වගේ පේන්නේ. These children seem to be stubborn. පැහැදිලි නේද? හොඳයි. අපි තව උදාහරණයක් ගමු. ඇය මහන්සියෙන් ඉන්නවා වගේ පේන්නේ. මූණ බලපුවාම අපිට නිකන් පේනවා. ඇය මහන්සියෙන් ඉන්නවා වගේ පේන්නේ. ඇය මහන්සියෙන් නැත්නම් ඇයට මහන්සි කියන්නේ අපි she is tired නේ. දැන් මට මහන්සි I am tired. ඇයට මහන්සි she is tired. එහෙමනේ. දැන් ඇය මහන්සියෙන් ඉන්නවා වගේ පේන්නේ. ඔන්න ඔතනදී අපි seems to be භාවිත කරනවා. ඇය මහන්සියෙන් ඉන්නවා වගේ පේන්නේ she seems to be tired. She seems to be tired. ඇය මහන්සියෙන් ඉන්නවා වගේ පේන්නේ. දැන් ගොඩාක් මහන්සියෙන් වගේ ඉන්නවා වගේ නම් පේන්නේ අපිට පුළුවන් කියන්න exhausted කියලා. She seems to be exhausted. She seems to be exhausted. ඇය ගොඩාක් මහන්සියෙන් ඉන්නවා වගේ පේන්නේ. පැහැදිලි නේද? මෙන්න මේ වගේ අදහස් අපි කියනකොට seem to be ඒ වගේම seems to be භාවිත කරනවා. එයාලා සතුටින් ඉන්නවා වගේ පේන්නේ. මුණවල් දිහා බලපුවාම නේද? හැසිරෙන විදිහ දිහා බලපුවාම එයාලා සතුටින් ඉන්නවා වගේ පේන්නේ. They seem to be happy. They seem to be happy. එයාලා සතුටින් ඉන්නවා වගේ පේන්නේ. They seem to be happy. පැහැදිලි නේද? එහෙනම් අපි තව අලුත් ලෙසන් එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. Have a nice day. Bye.